දන්නවද නංගිලාගේ හැටි? ඕන් ඔහම තමයි මොනවා කරත් අයියලා ඇවිල්ලා අම්මට කේලම කියනවා. දැක්කනේ? ඒකින්ද අයියලා ටිකක් පරිස්සමෙන් නංගිලාගෙන් හොර වැඩ කරනකොට. කොහොම වුණත් ඒ කේලම වැඩන්නේ මම ඔන්න ඔක ලියාගත්තා. මොකද්ද කිව්වේ? අම්මේ අයියා අක්කා කෙක්කෙන් කඩපු අඹ මල්ලේ දාගෙන වැටෙන් පැනලා ගිහිල්ලා චන්ද්‍රපාලගේ දුවට දුන්නා. ඔන්න කේලම. හොඳ නැති වැඩක් නේද? අක්කා කඩපු අඹ මූ අර චන්ද්‍රපාලගේ දුවට දීලා. හොඳ නෑ තමයි වැඩේ. ඔන්න මේකෙන් මම ඔයාලට කියලා දෙනවා විභක්ති ඔක්කොම ටික. විභක්ති කියලා කියන්නේ මොකද්ද? නාම පදයක් අර්ථ ගන්නවන්නේ විභක්ති වලින්. සරලවම කිව්වොත් විභක්තිය විභජනය කිරීමයි කියලානේ කියන්නේ. නාම පදයක් අර්ථ දක්වන්නේ විභක්ති වලින්. කොහොම හරි අපි කිව්වොත් එහෙම බල්ලා කියලා. බල්ලා කියන නාම පදයෙන් විතර බල්ලාගේ වැඩ ටික කරගන්න බෑනේ නේද? අපි කියන්න ඕනේ බල්ලාගේ කණේ කිරිතුල්ලේ. බල්ලාට බඩගිනි. බල්ලාගෙන් කටියට කරදරයි නේද? ඒ විදිහට අර්ථ ගන්නවන්න ඕනේ. අන්න එහෙම අර්ථ ගන්වන විදි 9ක් තියෙනවා. ඒ විභක්ති ටික අද මම කියලා දෙනවා. අම්මේ අම්මේ කියලා ආමන්ත්‍රණයක්. ආමන්ත්‍රණාර්ථය අම්මේ තාත්තේ අයියේ යකේ පුතේ රජ කාලේ නම් එම්බල එම්බා සොඳුර සමද ඒවා අපි ගන්නවා. ආමන්ත්‍රණාර්ථය අපි ගන්නවා ආලපන විභක්තියට. ආලපන විභක්තිය. එතකොට අපිට ලේසිම වැඩේ තමයි වාක්‍යයක් දීලා තියෙනකොට ඔය වාක්‍යයේ ක්‍රියාව කරන්නේ කවුද කියලා. ඒ කියන්නේ උක්තේ හොයාගන්න එක. මෙතන තියෙනවා දුවට දුන්නා. හරි නම් දුවට දුන්නේ ලියන භාෂාවෙන්. දුන්නේ කවුද? අයියා. නේද? මේ වැඩේ කරේ අයියා. එහෙනම් උක්ත කර්තෘ ප්‍රථමා විභක්ති ගනි. ක්‍රියාවෙන් උක්ත වෙන පදේ අයිති වෙන්නේ මොන විභක්තියද? ප්‍රථමා විභක්තියට. එහෙනම් අයියා කියන්නේ ප්‍රථමා විභක්තිය. හරි ප්‍රථමා විභක්තිය. අක්කා කෙක්කෙන් කැඩුවම අක්කා කියලා මෙතන තිබ්බට අපිට ගන්න පුළුවන් අක්කා විසින් කෙක්කෙන් කැඩුවම නේද? අක්කා විසින් කියපුවම විසින් නිපාතේ එනවත් එක අනුක්ත කර්තෘ විභක්තිය ගනි. අනුක්ත කර්තෘ විභක්තිය ගනි. ඊට පස්සේ අපි මේක පැත්තකට දාමුකෝ. කෙක්කෙන් අක්කා මොකෙන්ද අඹ කැඩුවේ? අක්කා මොකෙන්ද අඹ කැඩුවේ? කෙක්කෙන්. අක්කට අඹ කඩන්න කරන උනේ උදව් උනේ උපකරණය තමයි කෙක්ක. එහෙනම් ක්‍රියාව කිරීමට උපකාරී වන්නේ කරණයි. එහෙනම් කෙක්ක කියන්නේ කෙක්කෙන් කියන්නේ කරන විභක්තිය. ඊට පස්සේ මල්ලෙන් කැඩුවම කර්මපදයේ අඹ නේද? එහෙනම් වාක්‍යයක කර්මපදය කර්ම විභක්ති ගනි. වාක්‍යයක කර්මපදය කර්ම විභක්ති ගනි. එතකොට මොකේ දාගෙනද මේ ගිහින් තියෙන්නේ? දාගෙන කියන එක පැත්තක දාන්නකෝ. මල්ලේ දාගෙන මල්ලෙහි දාගෙන. එහෙනම් අඹ දරාගෙන ඉන්නේ මොකද්ද? ආධාර. දරා සිටින්නේ ආධාරයයි. එහෙනම් මල්ලේ කියන්නේ ආධාර විභක්තිය. ආධාර විභක්තිය. මෙන්න අයියා වැටෙන් පැනලා ගියා. වැටෙන් පැනලා ගියා. වෙන්නේ සීමාව. වෙන්නේ සීමාව අහසින් තරුවක් කඩා වැටෙනවා. නටු වෙන්නේ බුල් මලක් වැටෙනවා. වෙන්නේ සීමාව. නේද? වෙන්නේ සීමාව හඟවන්නේ අවදි විභක්තියයි. ඔන්න වැටෙන් අපි මේක පැත්තක දාමු. වැටෙන් කියන්නේ අවදි විභක්තිය. චන්ද්‍රපාලගේ කාගේ දුවටද දීලා තියෙන්නේ? චන්ද්‍රපාලගේ. එතකොට මේ දුවගේ අයිතිය තියෙන්නේ කාටද? චන්ද්‍රපාලට. නේද? එහෙනම් අයිතියක් හඟවන්නේ සම්බන්ධ විභක්තියෙන්. අයිතියක් හඟවන්නේ සම්බන්ධ විභක්තියෙන්. අම්මාගේ තාත්තාගේ බල්ලාගේ කාගේ හරි අයිතියක් හඟවන්නේ
සම්බන්ධ විභක්තියෙන්. එහෙනම් චන්ද්‍රපාලගේ දුවට නම් සම්බන්ධ විභක්තිය. සම්බන්ධ විභක්තිය. ඊට පස්සේ දුවට දීලා තියෙන දුවට සම්ප්‍රදානයක් ප්‍රදානයක් ලබන කෙනා හඟවන්නේ සම්ප්‍රදාන විභක්තියෙන්. සම්ප්‍රදාන විභක්තියෙන්. එතකොට දෙන කෙනා නෙමෙයි මෙතනදී. දීම ලබන කෙනා. බල්ලාට බත් දෙන්න. කාටද? බල්ලාට සම්ප්‍රදාන විභක්තිය. නේද? අන්න ඔය විදිහට අපිට මේ වාක්‍ය විභක්ති ගන්නන්න පුළුවන්. මතක සිතුවම් ක්‍රමවේදය සිංහල විෂයට හඳුන්වා දෙමින් හරියට සිංහල උගන්වන හරි අපූර්ව සිංහල මිස්ගේ පාඩම් වලට දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියෝ සාදරය කරනවා. ඉතින් මේ හරි අපූර්ව සිංහල මිස් මෙහෙවන යොදුන් ගණන් දුර අතික්‍රමණය කළ හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තිය 2026ට පිටු පෙරළෙන වගයි. 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා බය නැතුව ගෙදර ඉඳන් සිංහල ඉගෙන ගන්න. 074 360 අංකයට ඔබේ නම ශ්‍රේණිය WhatsApp කර tipsare.lk වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න.